ගොඩක් කාලෙකින් ඔන්න අද මම ඔයාලට වීඩියෝ එකක් අරන් ආවා. කාර්යබහුල නිසා ඔයාලට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා මට. අද අපි ආවා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට. අපිට ගොඩක් කාලෙකින් පන්සල් යන්නත් බැරි වුණා. ඒ නිසා අද නිදහසේ පන්සල් යන්න ඕන කියලා හිතලා රැය වෙලා පන්සලට ආවා. හෙට පොසොන් පෝය දවසට සෙනග වැඩි නිසා අපි අද කලින් දවසේ ආවා. දැන් වෙලාව 7:00ට විතර ඇති රෑ. අද ටිකක් වැස්සක් තිබ්බා. ඒ වගේම දැන් ලොකු මීදුමකුත් තියෙනවා. අද නම් සෙනග අඩුයි. හෙට පෝය දවස නිසා සෙනග වැඩි වෙයි. ඒ නිසා තමයි අපි අද එන්න හිතුවේ. නෙල්ලිගල ආධ්‍යාත්මික කලාපය අනාගතයේ ගෞතම මුනි සසුනේ ගුණධර්ම පුරමින් විදසුන් වැඩිවීමට සුදුසු ජය භූමියක් වනවා නොඅනුමානයි. 2020 වර්ෂයේ අගභාගයේදී ආරයට විහිලෙන්න. අනේ අම්මා දෙන්න අනේ අම්මා ඔන්න වයන්. ඒක සීතලයි. ඔව් මං ඒවා ආසයි අම්මා තන ඉන්න දැන් නැවිති බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ අපි ඇසු බණ මදි වුණාද මේ දම් දීපේ සිල් ගත්තා පින් කෙරුවා දිවාරේ දෙකේ අතර මං උනේ කොහොමද අපේ ජීවිතේ සාදුකාරදී ගිය පන්සල් ගානේ පැතුවා හැමදා පේවි අපි නිර්වාණේ දැහැමි සිතින් පහන් තියා මහබෝ සෙවනේ වැඳ වැටුණා ගාත කියා අපි තුන් සරණේ බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ අපි ඇසු බණ මදි වුණාද මේ දම් දීපේ සිල් ගත්තා පින් කෙරුවා දිවාරෑ දෙකේ අතර මං උනේ කොහොමද අපේ ජීවිතේ බාරහාර වී වැඳ අටමස්ථානේ කරුණා කෙරුවා පේවි මුනි සිරිපාදේ සැදැහැ සිතින් නිවන් පතා දළදා මැදුරේ මල් පිදුවා ගාත කියා අපි තුන් සරණේ බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ අපි
අපි ඇසුබන මදි වුණාද මේ දම් දීපේ සිල්ගත්තා පින් කෙරුවා දිවාර දෙකේ අතර මං උනේ කොහොමද අපේ ජීවිතේ